රාණි කියන්නේ අශෝක හඳගම මහත්මයාගේ සාමාන්‍ය එයාගේ චිත්‍රපට ජීවිතයේ වෙනස්ම පැත්තකට ගිහිලා තියෙනවා. මම හිතන්නේ ලංකාව සිනමාවත් වෙනස්ම පැත්තකට ගෙනියන්න පුළුවන් චිත්‍රපටියක්. මේක මිනිස්සුන්ට මතක තියෙයි අර කාලයක් වගේ. අශෝක හඳගම මහත්මයාගේ රාණි චිත්‍රපටිය ආපු කාලේ මම හිටියා. මම ඒක බැලුවා කියන වගේ මතක හිටින ටයිප් චිත්‍රපටියක්. ඇත්තටම වැදගත් සම්දිස්ථානයක් අපේ ලංකාවේ හිස්ටරි එකේ පොලිටිකල් හිස්ටරි එකේ වැදගත් සම්දිස්ථානයක් අල්ලා ගෙතුණු කතාවක්. මවකගේ කතාවක්. දරු සෙනෙහස මවකගේ දුක ඒක අල්ලලා දේශපාලන වටපිටාවත් එක්ක හැදිච්ච කතාවක්. හැමෝටම බලන්න ගොඩක් ඉම්පෝටන්ට් කතාවක්. චෛත්‍ය අශෝක හඳගම මහත්මයයි ස්වර්ණ මල්ලවආරච්චි මහත්මියයි එකතු වුණාම ඒක මැජික් එක බලන්නම ඕනේ. මොකද මේ අලුත් චිත්‍රපටයක් keep on beating. Da da da. Why do my eyes keep on crying? Da da da. Turu api merenne ne. Anagatalu bamaru api. Amara marama apeta gimi api merenne ne. Api merenne ne. Anatna